හයි කොහොමද යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment කරන්න. ඒක නෙමෙයි සීයේ. මොකද බුල මේකෙන් දිල් ගාන්නේ? කියපන්. ඒක නෙමෙයි මේ සීයා දවසක් අර නිදානයක් ගැන කිව්වේ. රාසගල කන්දේ තියෙන නිදාන ගැන. මොකද කොළුව උඹට එකපාරටම නිදානයක් ගැන මතක් වුනේ? නෑ සීයේ මම මේ නිකන් ඇහුවේ. කොළුව ඔය නිදානේ හංගලා තියනවා කියලා කියන්නේ කැලේ මැද තියෙන රාසගල කන්දෙන් එහා පැත්තේ තියෙන පාළු බංගලාවකලු. අපේ මුත්තට ඒ කාලේ ගැන විස්තරයක් තියෙන පුස්කොළ පොතක් හම්බෙලා තියෙනවා. ඉතින් ඇත්තද සීයේ? දැන් ඔය කියන පුස්කොළ පොත කොහෙද තියෙන්නේ? ඒක මම මගේ පෙට්ටගමට දාලා පරිස්සම් ඇතුව තියලා තියෙනවා. ඉතින් සීයා ඒ කාලේ නිදාන ගන්න එහෙම ගියේ නැද්ද? මොකද නැත්තේ කොළුව? ඒ උනාට ඒක හිතන තරම් ලේසි දෙයක් නන් නෙමේ. ඒ මොකද සීයේ එහෙම කියන්නේ? ඒ බංගලාව ඇතුලේ තියෙනවලු මුතු මැණික් රත්තරන් කාසි පුරෝපු පෙට්ටගමක්. ඔන්න අහගනින් කොහෙනම් කතාව. අපේ සීයත් වලකජ්ජ ගැහුවේ ඔන්න ඔය කියන නිදානේ ගන්න ගිහිල්ලා තමයි. මොකද උඹ බය වෙලා වගේ? නෑ සීයේ මුකුත් නෑ. මං එහෙනම් සෙල්ලම් කරන්න ගිහිල්ලා එන්නම්. හොඳයි කොළුවෝ. එහෙනම් යන දීපංකරයක ගිහිල්ලා රෑ වෙන්න කලියෙන් ගෙදර වරින්. මේ ඒක නෙමෙයි. මොකද බං අරුඩ වෙලා තියෙන්නේ? ඒක තමා ටොමි. මා මේ ආපු වෙලේ ඉඳන් බලන්න හිටියේ. ඒයි සුමුදුවා. උඹ මොන හරි කිව්වා නේද අරුඩට? පිස්සුද බං ආපු වෙලේ ඉඳන් මං උඹලත් එක්කනේ හිටියේ. විහිළුවට බං කිව්වේ. හරි බං ඔය කයිය නවත්තලා දැන් යමන්කෝ අරුඩට මොකද වෙලා තියෙන්නේ කියලා අහගන්න. ඒයි ඩිංගියා. මොකද බං අද උඹ සෙල්ලම් කරන්න එන්නේ නැද්ද? නෑ බං මම මේ පොඩි දෙයක් ගැන කල්පනා කර හිටියේ. යකෝ මොනව ගැනද බං උඹ කල්පනා කරන්නේ? අපිටත් කියපන්කෝ ඉතින් දැනගන්න. ඔව් ඩිංගියා. පොඩ්ඩක් වාඩි වෙයල්ලකෝ මෙතනින් එහෙනම්. උඹලා දන්නවනේ ඒ දර කැලෙන් එහා පැත්තේ තියෙන රාසගල කන්ද ගැන. ඉතින් කියපන්කෝ. ඒ කන්දෙන් එහා පැත්තේ පාළු බංගලාවක් තියෙනවලු. ඒක ඇතුලේ ලොකු නිදානයක් තියෙනවලු බං. අඩේ ඒක ගන්න තියනවා නම් ගොඩ ඈ. ඒ ඩිංගියා උඹ කොහොමද බං ඒ ගැන දන්නේ? අපේ සියාතු සීයාගෙන් තමයි මම විස්තරය දැනගත්තේ. ඒ නිදාන ගැන හැම විස්තරයක්ම සීයා ගාව තියෙන පුස්කොළ පොතක තියෙනවලු. අඩේ අපි හතර දෙනා එකතු වෙලා ඒක ගත්තනම් අපි ගොඩනේ බං. ඔව් ඩිංගියා. අපි එකතු වෙලා ওই නිදානේ ගමු. ඊට පස්සේ අපි තමයි ඉතින් මේ ගමේම ඉන්න ධනවත්තු. ඒ වුණාට ඒක හිතන තරම් ලේසි වෙන්නේ නෑ බං. මම ඒක තමයි මෙච්චර වෙලා මේ කල්පනා කරේ. ඒ මොකද බං සීයාගෙන් පුස්කොළ පොත ගන්න එක දවුල? නෑ බං එහෙම මුකුත් නෙමෙයි. ඒ නිදානේ තියෙන බංගලාවේ අඳුරු ආත්මයන් සැරිසරනවලු. අඳුරු ආත්ම මොනවා? එතකොට ඒ හොල්මන් ඉන්නවද? ඔව් ඒ වගේම හෙට ගියපු කිසි කෙනෙක් ආපහු ඇවිල්ලක් නෑලු. මම නම් එන්නේ උඹලා ඵලයල්ලා. ඒ වුණාට පොඩ්ඩක් හිතපල්ලකෝ. ඔය නිදානේ ගන්න ගියා නම් අපිට පොඩ්ඩක් විනෝද වෙන්නත් පුළුවන්. අපි කාලෙකින් කොහෙවත් ගියෙත් නෑනේ. ඒක නම් මරු අදහස බං. සුමුදුවා ඩිංගියා මොකද උඹලා කියන්නේ? පොඩ්ඩක් හිතපල්ලකෝ බං. ඔය නිදානේ ගත්තා කියන්නේ ඉතින් අපේ පරම්පරාවල් 7ක් ගොඩ බං. හරි. මම එකඟයි වැඩේට. මාත්. මචං සුමුදුවා උඹ මොකද කියන්නේ බං? බය වෙන්න එපා බං. අපි තුන් දෙනත් ඉන්නවනේ. උඹත් කැමති නේද වැඩේට? බය වෙන්න එපා බං. හරි එහෙනම්. උඹලා ඔච්චරම කියනවා නම් මාත් එන්නම්කෝ. හරි එහෙනම් ඩිංගියා මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම උඹ සීයාගේ පෙට්ටගමෙන් පුස්කොළ පොත උස්සන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තියෙන විදියට අපි නිදානේ ගන්න යමු. අඩේ සීයා හොඳට නිදි. මේ තියෙන පෙට්ටගම. සීයා හැදෙන්න කලින් ෂේප් එකේ පුස්කොළ පොත ගන්න ඕනේ.
ඩිංගියා මොකද වැඩේ හරිද බං? ඔව් වැඩේ හරි. නියමයි. අපි එහෙනම් හෙටම මේ ගමන පිටත් වෙමු නේද? ඔව් අපි හෙටම පිටත් වෙමු. පුස්කොළ පොතේ තියෙන විදියට නම් දවස් දෙකක්වත් යනවා මේ ගමන යන්න. ඒ හින්දා අපි කණ්ඩ බොණ්ඩ જાතිත් අරන් යන්න ඕනේ දවස් දෙකකට ඇති වෙන්න. හරි එහෙනම් කණ්ඩ જાති මම ගේන්නම්. මායි බන්ටියයි ඉතුරු බඩු ටික ගේන්නම්. ඒක නෙමෙයි බං මට දෙයක් කියන්න බැරි වුණා. ඔය නිදානේ ගන්න යනකොට කැලේ මැද්දේ දේවාලයක් හම්බෙනවලු. අන්න එතෙන්ද යන්න කියලා පුස්කොළ පොතේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මෙහෙමයි. හෙට උදේම අපි මේ ගමන යන්න ඕනේ. මොකද උදේ 6ටවත් අපි පිටත් වෙන්න ඕනේ. දේවාලෙට යන්නත් ඕනේනේ. ඒ වුණාට මට නම් නිකන් මොකද්දෝ වගේ. අයියෝ බං. මෙන්න මූ දැම්මම බය වෙලා. මොකටද බං සුමුදුවා බය වෙන්නේ? හරියටම හෙට උදේ 6 වෙනකොට හම්බෙමු. හරි එහෙනම් හෙට උදේ හම්බෙමු අපි. දැන් නම් 6 පහුවෙලා බං. කෝ බං මේ සුමුදුවා තාම නෑනේ. අඩේ සුමුදුවා එන්නේ නැති වෙයිද බං? මේ අහපල්ලකෝ. ඌ ආවත් නැතත් අපි 3 දෙනා හරි මේ ගමන යන්න ඕනේ හරිද? ඒ වුණාට බං ඌ කෑම ගේනවා කිව්ව නිසා අපි කෑම මුකුත් ගෙනාවෙත් නෑ. කෑම ගැන හිතුවොත් අපි පරාදයි. ඔය කැලේ මැද්දේදී කණ්ඩ නම් මොනවා හරි පළතුරක් හරි හොයාගන්න බැරිය බං. ඩිංගියා උඹ පුස්කොළ පොතෙන් මතක් කරලා ගත්තා නේද? ඔව් ඒක මේ බෑග් එක ඇතුලේ තියෙනවා. මේ අරුවට මොනවා හරි කරදරයක්වත් වුණාද දන්නේ නෑ නේද බං? අර බලපන්කෝ අරු වෙන්නේ බං. උඹලා ගොඩක් වෙලාද ඇවිල්ලා? ඔව් බං උඹ පැය භාගයක් විතර පරක්කු ඉන්නේ බං. ඔව් සුමුදුවා තව විනාඩි 10ක් විතර බලලා අපි 3 දෙනා යන්න හැදුවේ. උඹ වෙලාවට ආවේ බං. මම කලින්ම එන්න ලැහැත් වෙලා හිටියේ බං. ගෙදරින් එළියට බහිනකොටම බඩේ අමාරුවක් හැදුනා කියපන්කෝ. ඒකයි මම ටිකක් පරක්කුනේ බං. උඹට දැම්මම බඩේ අමාරුව හැදෙනවා නම් හොල්මනක් එහෙම ඇත්තටම දැක්කොත් එහෙම කොහොම තියේද? කතා ඇති නේද? දැන් තවත් පරක්කු වෙනව නැත්තම් අපි ගමන පිටත් වෙමු නේද? මට නම් දැන් හොඳටම මහන්සි. එහෙනම් අපි පොඩ්ඩක් මෙතන නැවතිලා ඉඳලා යමු. ඩිංගියා ඔය පුස්කොළ පොත පොඩ්ඩක් ගනින්කෝ බලන්න. ඒක නෙමෙයි. මේ අර දේවාලෙට ගොඩක් දුරයිද බන් තව? මේ තියෙන්නේ මේ පොතේ සටහන් වෙලා දේවාලෙට යන පාර. කෝ බලමු. මේකේ තියෙන විදියට නම් අන්න අර ඇතින් පේන කන්ද පාමුල තමයි දේවාලේ තියෙන්නේ. කොහොමත් අපිට එතෙන්න ගියාම නිදානේ ගැන හොඩුවාවක් හොයාගන්න පුළුවන්. ඕකේ තියෙන විදියට නම් කොහොමත් අපි දේවාලේ ගාවට යනකොට අද හවස් වෙනවා. හොඳම වැඩේ අපි දේවාලේ ගාවට ගිහිල්ලා එතනින් හොඩුවාවක් හම්බුනාට පස්සේ එතන අද රැය නවතින එක. ඔව් ඩිංගියා. ඒක තමයි අපිට දැන් කරන්න තියෙන හොඳම වැඩේ. මේ පොතේ තියෙන විදියට නම් අපිට දේවාලේ ගාවට යන්න විතරයි පාර සඳහන් වෙලා තියෙන්නේ. මට නම් නිකන් මොකද්දෝ අමුත්තක් දැනෙනවා. ඔය දේවාලේ ගාවට ගියාම අපිට මොකක් හරි හොඩුවාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ඔව් දේවාලෙට ගියාම අපිට නිදාන්ට යන්න තියෙන පාර තියෙන සිටියම හොයාගන්න වෙනවා. දැන් එහෙනම් යමල්ලා මෙතන හිටියා හොඳටම ඇති. දැන් නම් හවස් වෙන්න ළඟයි බං. කරුවල වැටෙන්න කලින් කොහොම හරි දේවාලේ හොයාගන්න ඕනේ. හරි ඉක්මන් කරලා යමල්ලකෝ. සුවරකටම කන්ද පල්ලේ තමයි දේවාලේ ඇත්තේ. ඩිංගියා බලපං වර තියෙන්නේ දේවාලේ. ඒක දැක්කහම නම් මට නම් බය හිතෙනවා. කට වරද්ද ගන්න එපා. පේන විදියට නම් අවුරුදු ගානකින් මෙතෙන්ද කවුරුත් ඇවිල්ලා නැති පාටයි. බලපන්නකො මෙතන තියෙන গুপ্ত බව. අපි ටික එහෙනම් ඇතුළට යන්නේද? මොන හරි දෙයක් අපිට හොයාගන්න පුළුවන් මේක ඇතුළට ගියාම. එහෙනම් යමල්ලා. අපි දැන් හැමතැනම බැලුවනේ කොහොම මුකුත් හොයාගන්න බැරි වුණානේ තාම. ඒක තමයි බං අපි ආපු ගමන තේරුමක් නැති ගමනක් වෙයිද දන්නේ බං. අපි ආපහු යමුද? මුලින්ම එන්න කලින් ඒකනේ මම කිව්වේ. හරි. ඩිංගියා හොඳට මතක් කරපන් පුස්කොළ පොතේ තිබ්බ දේවල්. හොඳට මතක් කරපන්. දේවාලය ඇතුලේ තියෙන පිළිම වලින් ඉස්සරවම තියෙන පිළිමේ අපිට පාර පෙන්නනවා කියලා තිබ්බා. අඩේ සිරාවටම උඹන් මට ඕක අමතක වුණානේ. ඔය තියෙන්නේ බං ඉස්සරහම පිළිමයක්. ඔන්න ඔය පිළිමේ වෙන්න ඕනේ බං. ඔව් ඒක තමයි බං. යමන් ගිහින් බලමු. අඩේ මේ මොකද්ද මේ පිළිමේ ළඟ මොකද්දෝ තියෙනවා. මොකද්ද බං බන්ටියා තියෙන්නේ? ඒක නිකන් ස්විච් එකක් වගේ. කොයි ඉන්න බලන්න. බලාගෙන බන්ටියා පරිස්සමට. හරි. අඩේ යන්න බලපල්ලකෝ අර පිළිමේ දිහා. මොකද්ද බං අර එළියක් පත්තු වෙන්නේ? මං හිතන්නේ වැඩේ හරි බං. බලපල්ලකෝ බං ඒ එළිය වැටෙන පැත්ත දිහා. ඒක හරියටම වැදිලා තියෙන්නේ දේවාලෙට ප්‍රතිවිරුද්ධ පැත්තට. අපි එහෙනම් ඒ පැත්තට ගිහිල්ලා බලමු. ෂුවර් එකටම එහෙනම් නිදාන ගාවට යන්න තියෙන සිටියම තියෙන්නේ උතන තමයි. යම් මචං එහෙනම් ගිහිල්ලාම බලමු.